පැවති 2025 පළාත් පාලන මැතිවරණයෙන් ඡන්ද 45,03,930ක් ලබා ගැනීමෙන් ජාතික ජනබලවේගයට වැඩිම පළාත් පාලන ආයතන ගණනක බලය හිමි කරගන්න ජනතාව අවස්ථාව හිමි කර දුන්නා. ඒ අනුව පළාත් පාලන ආයතන 265ක ජයග්‍රහණ හිමි කරගන්න ජාතික ජනබලවේගයට හැකියාව ලැබුණා. ඒ අනුව වළංගු ඡන්ද වලින් 43% ප්‍රතිශතයක් ජාතික ජනබලවේගයට හිමි වුණා. ජයග්‍රහණය ලැබූ පළාත් පාලන ආයතන අනුව ජයග්‍රාහී ලයිස්තුවේ දෙවන ස්ථානයට පත්වන්නේ ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂය. ඔවුන් පළාත් පාලන ආයතන 35ක ජයග්‍රහණය හිමි කරගත්තා. ඔවුන්ට ලැබුණු ඡන්ද සංඛ්‍යාව ඡන්ද 3,07,657ක්. සමගි ජනබලවේගයට මෙවර ජයග්‍රාහී ලයිස්තුවේ 3 වන ස්ථානය හිමි වුණේ ඒ අයට පළාත් පාලන ආයතන 14ක බලය හිමි කර දෙන්න ජනතාව කටයුතු කරලා තිබුණා. ඔවුන්ට ඡන්ද 22,58,480ක් ලැබුණා. ප්‍රතිශතයක් විදිහට ඒ ප්‍රතිශතය 21%ක්. කොමරි ජාතික ජනබලවේගයට ආයතන 265ක ජය ලැබුණත් සැලකිය යුතු පළාත් පාලන ආයතන ගණනක බහුතරය විපක්ෂයට හිමිවීම නිසා ජාතික ජනබලවේගයට දැන් තවත් අවදානමක් මතුවෙලා තිබෙනවා. විපක්ෂය තීරණය කරලා තියෙනවා මේ වෙද්දී විපක්ෂයේ ඉන්න සියලුම කණ්ඩායම් එකතු කරගෙන ආණ්ඩුවක් පිහිටුවන්න. ඒත් එක්ක ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන වලත් බහුතරය ඔවුන්ට නොලබී යෑමේ අවදානමක් මතුව තිබෙනවා. පක්ෂයක් විදියට බහුතරයක් නොලබුණත් විපක්ෂයක් විදියට බහුතරය දිනාගෙන කොහොමද පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්නේ? මේ ඒ පිළිබඳව අදහස් දක්වන්නේ සමගි ජනබලවේගය. ජනතාව අපිට ලබා දීලා තිබෙන පණිවිඩය තමයි විපක්ෂයේ සියලු දෙනා එකතු කරගනිමින් රටේ ජනතාව අනුමත කරා බොරුව පරාජය කරමින් සත්‍යවාදී ශක්ති සම්පන්න මහජන සේවාවක් උදෙසා විපක්ෂයේ සියලුම බලවේග එකතු විය යුතුයයි කියන ජනමතය තුළ ඒ අභියෝගාත්මක වගකීම් ඉෂ්ට කරන්නට අපි සූදානම්. ඒට නායකත්වය ලබා දෙන්නට අපි සූදානම්. ජනමතයට හිසන විපක්ෂයේ සියලුම දෙනා එකතු කරගනිමින් ජනතාව බලාපොරොත්තු වෙන ජනතා සේවාව ප්‍රතිපත්තිගරුකව මේ ඇතිවෙන සාමූහිකත්වය එකමුතු භාවය කරහා රටේ ජනතාවට දැවැන්ත සේවාවක් ඉෂ්ට කිරීම අපේ අරමුණයි. ඒ නිසා මේ එකමුතුවට නායකත්වය ලබා දෙන්නට අපි සූදානම්. සමගි ජනබලවේගය එහෙම සඳහන් කළාට ස්වාධීන කණ්ඩායම් හැර අනෙකුත් පරාජිත කිසිදු දේශපාලන පක්ෂයක් සමග එක්ව පළාත් පාලන ආයතන නිර්මාණය කිරීමේ කිසිදු අදහසක් ජාතික ජනබලවේගයට නැහැ කියලා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් පිල්වින් සිල්වා මහත්මයා මෙහෙම සඳහන් කළා. ජාතික ජනබලවේගය විශාල ආයතන සංඛ්‍යාවක පළාත් පාලන සංඛ්‍යාවක බහුතර බලය ලබා ගන්න නැත්නම් ඒවා ජයග්‍රහණය කරන්න සමත් වෙලා තියෙනවා. සමහර තැන්වල ගැටලුවක් තියෙනවා. ඒ තමයි අපි පක්ෂයක් ලෙස වැඩි ඡන්ද දිනාගත්තට අනිත් පක්ෂ ඔක්කොම එකතු කරාම සමහර තැන්වල ජාතික ජනබලවේගයට වඩා මන්ත්‍රී සංඛ්‍යාව වැඩි දැන් ටිකක් තියෙනවා. එතකොට තනි පක්ෂයක් ලෙස මාලිමා විශාල ජයග්‍රහණයක් අරගත්තට පස්සේ ඒකට ඡන්ද ඉල්ලන්නේ බැරුව වෙන වෙනම ඡන්ද ඉල්ලපු කුඩා පක්ෂ ඔක්කොම තමන්ගේ ප්‍රතිඵල එකතු කරලා නිකන් කිව්වොත් එහෙම ඒ වුණාට අපි තමයි වැඩි කියලා. අපි දන්නේ ඒක නිකන් යථාර්ථයක සාධාරණත්වය නෙවෙයි. අපි දැක්ක පෞද්ගලික දවස්වල මැතිවරණ කාලේ සමහරු අගෝස්තු මාසේ ජනාධිපතිතුමන් හිටන් හිටපුවා ඉන්නවා. නොවැම්බර් මාසේ ජනාධිපතිතුමන් හිටන් හිටපුවා හිටියා. මේ ප්‍රතිඵලත් එක්ක දැන් ඒගොල්ලන්ට ඒ හීන වලින් මිදෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මොකද ඒ කාටවත් සභාවක බලය ගන්න පුළුවන් තත්ත්වයක් හැදිලා නැහැ. සමහරුන්ට එකයි හම්බෙලා තියෙන්නේ. සමහරුන්ට දෙකයි හම්බෙලා තියෙන්නේ. සමහරුන්ට තුනයි හම්බෙලා තියෙන්නේ. හැබැයි මේ 1 2 3 හම්බෙච්ච ඔක්කොම එකතු කරගෙන ඒක ගොඩක් හදාගෙන ඒකෙන් සභාව පිටුණා කිව්වොත් එහෙම ඒක ප්‍රජාතන්ත්‍රවාදී නෙවෙයි. නීතියෙන් බාධාවක් නැති වුණාට ඒවා ජනතාව විසින් ප්‍රතික්ෂේප වෙච්ච කණ්ඩායම් ගණිත මෙලෙස තමයි මේ තමන් දිනුවා කියලා පෙන්වන්න උත්සාහ කරමින් ඉන්නේ. නමුත් ඒක නිසා මෙතන ඉතා පැහැදිලිවම දේශපාලනේ පැත්තෙන් ගත් මේ මෙතන ජයග්‍රහණය කළා තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි මාලිමාව. ජනතාව විශ්වාස කරලා තියෙන්නේ මාලිමාව පිළිබඳව. ජනතාව ප්‍රතික්ෂේප කරු පක්ෂ ටිකක් තියෙනවනේ. සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය. අපි කිසිසේත්ම මේ පක්ෂත් එක්ක එකතු වෙලා අවුල් ගහලා මේ සභාව පිටවන්න යන්නේ නැහැ. එතකොට ඒගොල්ලන්ටත් අපි දන්නේ නැහැ පුළුවන්ද කියලා. මොකද එකිනෙකාට ප්‍රතිවිරුද්ධ අදහස් තිබෙච්ච නිසා කොහොමද අපි ඒ ජනතා ප්‍රතික්ෂේප කරමු මේක රට පාලනය කරපු පරාජිත බලතල දේශපාලන පක්ෂ එක්ක එකතු වෙන්නේ නැහැ මොන හේතුවක් නිසාවත්. නමුත් සමහර තැන්වල අපි දන්න ඔය ස්වාධීන ඉල්ලපු අය ඉන්නවා. ඒ නිසා එවැනි අය අපේ පාන්දු උදව් කරන්න කැමති ඉදිරිපත් වෙනවා නම් අපි කැමති ඒගොල්ලොත් එක්ක වැඩ කරගෙන යන්න. එහෙම තමයි අපිට මේ සභාව පිටවන්න